Hi guys, anything අද ගෙනාවේ අපි ෆීල්ඩ් විසිට් එකේ දෙවෙනි දවසේ. අද මේ පටන් ගන්නේ පළවෙනි දවසේ කොටසකින්. මොකද මට මේක ගියේ පාර vlog එකකට දාන්න බැරි වෙලා. ඒ වුණාට ඉතින් ඒකත් කොහෙට හරි දාන්න ඕන නිසා මම ඒකේ vlog එක පටන් ගන්නවා කියලා හිතුවා. ඉතින් මේ ඉන්නේ අපේ මෝඩි ජෝඩු ටික. ඉතින් කට්ටියත් එක්ක ෆොටෝ එකක් ගහන්න මෙන්න මේ විදිහට හැදිලා ෆොටෝ එකකුත් ගහලා ඊට පස්සේ මොනවද කරේ කියලා ඔයාලා මගේ කලින් vlog එකේදී දකින්න නැතිනේ. ඉතින් ඒක බලුවේ නැත්තම් දුවල ගිහිල්ලා එකත් බලලා එන්නකෝ. බෙඩ් ෂීට් එකක් තියාගෙන මට යන්න ඉඳලා නැතුව දින්නේ. ඉතින් ළමයි මේ තියෙන්නේ මට ෆීල්ඩ් විසිට් එක ගිහිල්ලත් අසයින්මන්ට් එකක් කරන්න ඕන හරිම දුක්ඛිත අවස්ථාවක්. මොනා කරන්නද ඉතින් වැඩ කාලේ දාිනකොට හමු වෙනවා තමයි නේද? හරි ඉතින් ඊට පස්සේ අපේ එදා දවසේ පළවෙනි නැවතුමෝනේ අලුත් නුවර දේවාලයේ බලංගොඩ තමයි තියෙන්නේ. ඉතින් කෝ බලන්න මෙතන ගිහින් තියන අය. අපේ තිබ්බ පරණ බලකොටුවක ස්ට්‍රක්චර් එකක් තමයි මේ තියෙන්නේ. හයිබ්‍රිඩ් එක. ඉතිරියන්ගේ හයිබ්‍රිඩ් එක බලන්න. බ්‍රෑන්ඩ් නිව් එකක් නේද? අඩි වල මාසාවක්. ෆුල් එක කිය ඇතුළ වාහන නිකන් ඉන්න. ශානි ඉස්සරහින් අදගෙන යන්නේ. ශානි අදගෙන. ඉසුරු මේ තියෙන්නේ අලුත් නුවර දේවාල පෙරහැරේදී දේව ප්‍රතිමාව වඩම්මන කරත්. ඒ වගේම තමයි මේ කොස්ගහ ගොඩක් පරණයිලු. මේ ගමේ මිනිස්සු තාමත් මේ කොස්ගහට රජකාරී ඉටු කරනවා කියලා තමයි අපිට අහන්න ලැබුණේ. මට ඔයාලට මේ බස් එක පෙන්නන්න බැරි වුණානේ. ඉතින් අද නම් මේකේ වීඩියෝස් ගොඩාක් තියෙනවා. මොකද අපි මේ දවසේ ගියේ මේ බස් එකේ. මේ තියෙන්නේ කැම්පස් එකෙන් ගත්ත අනිත් බස් එක. අලුත් නුවර දේවාලේ ඉඳලා අපි ළඟට ආවේ කුරගලට. කුරගල නැවතිලා අපි කෑම කාලා ඉස්සෙල්ම කරලා කුරගල පන්සලට යන්න පටන් ගත්තා. ඉතින් බලන්නකෝ කොහේ ගියත් ගස් ගෙඩියක් දැක්කොත් අපේ කට්ටියට නම් ඊට වඩා දෙයක් නැහැ. මේ පැත්තට කොච්චර ළඟින් හිටියත් අපි මේ ෆීල්ඩ් විසිට් එකේ ගිහපු එක තැනකටවත් මම මීට කලින් ගිහිල්ලා නැහැ. ඉතින් මේ කුරගල පන්සලත් එහෙමයි. මාරම ලස්සනයි. ඇත්තටම හරිම හිත නිවෙන තැනක්. හරිම ලස්සනයි. උඩට යන්න හරිම ලස්සනට වටපිටාව පේනවා. ඉතින් මීට වැඩිය තව ගොඩාක් දුර යන්න තියෙනවා. මම ඔයාලා එක්කම යන්නම්කෝ. වීඩියෝ එක ඉස්සරහටම ඉන්න. මොකද අද තමයි ෆීල්ඩ් විසිට් එකේ අන්තිම දවස. හරිම ලස්සන වැඩ ටිකක් වුණා අද. ඉතින් අපි මෙතන ඉඳලා අන්නර පේන චෛත්‍ය ළඟටම යන්න ඕනි. මාර දුරක් තියෙන්නේ නේද? ඉතින් කට්ටියත් එක්ක යනකොට දැනුනෙත් නැහැ. ඉතින් කවදා හරි කවුරු හරි මගෙන් ඇහුවොත් රජේ කැම්පස් එකකට ගිහිල්ලා වැඩක් තියෙනවද? කැම්පස් ගිහිල්ලා මොනවා කරන්නද කියලා මම කවදාවත් ඒකට උත්තරයක් දෙන එකක් නෑ. මොකද අපි විඳින කැම්පස් ජීවිතය කියන්නේ කවදාවත් මේක මෙහෙමයි කියලා විස්තර කරන්න බැරි දෙයක්. කැම්පස් එක කියන්නේ ඇත්තටම අපි එන්න කලින් හිතුවට වඩා ගොඩාක් වෙනස් තැනක්. ඒක මෙහෙමයි කියලා වචනෙන් විස්තර කරලා තේරුම් කරන්න බෑ. ඇත්තටම මේ කැම්පස් ජීවිතය කියන්නේ ළමෙක් විඳින්න ඕන දෙයක්. මගේ ජීවිතේ ලස්සනම කාලේ ගෙවුනේ කොහෙද කියලා ඇහුවොත් මම කවදා හරි කියයි මගේ ජීවිතේ ලස්සනම කාලේ ගෙවුනේ රුහුණේ කියලා. මොකද රට වටින්ම එකතු වුණ අලුත් යාළුවෝ එක්ක අලුත් දේවල් ඉගෙන ගන්න ගමන් හිතපුවත් නැති විදිහේ පරිසරයකට හුරු වෙලා දෙමාපියෝ නැතුව තනියෙන් ජීවිතේ ගොඩනගා ගන්න මම හුරු වුණේ රුහුණේ. ඉතින් මම නම් කවදාවත් හිතන්නේ රජයේ කැම්පස් එකට ආපු එක වැඩක් නැති දෙයක් කියලා.
බලන්න ළමයි මම මෙන්න මෙතන ඉන්න ගමන් තමයි ඔයාලට කිව්වේ චෛත්‍ය ළඟට එන්න ඕනේ කියලා. ඉතින් ලොකු දුරක් තිබුණා. ඒ වුණාට අපි කට්ටියත් එක්ක ආව කොහොම හරි. මෙතන අලුතෙන් සමන්දේ ප්‍රතිමාවක් හදලා තියෙනවා නිල්ලිගල වගේ. ඉතින් එතනත් හරිම ලස්සනයි. මේ වටපිටාවල තමයි මම මෙතනින් හරිම ආස වුනේ. ෆෝන් එකේ ස්ටෝරේජ් නැති වුණත් මේ වගේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් අරන් තියාගත්තු එක කොච්චරනම් වටිනවද කියලා තේරෙන්නේ දැන් තමයි. මොකද 120ක බැච් එකක් අනික අපේ ඩිපාර්ට්මන්ට් එකෙන් කියපු පළවෙනි ෆීල්ඩ් විසිට් එක. ඉතින් අපිට මේකෙන් මුල ඉඳන්ම ඕගනයිසිං වැඩවලටයි හැම දෙයකටම සර්ලා මැඩම්ලා ගොඩාක් උදව් කරා. ඉතින් ලේසි වුණේ නැහැ කිසිම දෙයක්. ඒ වුණාට අන්තිම ප්‍රතිඵලේ හැමෝගේම මොන වලට ආවේ හිනාවක් විතරයි. ඉතින් අපි ගියපු පළවෙනි වගේම හොඳම ෆීල්ඩ් විසිට් එක මේක කියලා හිතන තරමටම අපි ඇත්තටම එන්ජොයි කරා. මේ බලන්නකෝ ඉතින් අපි තව තැනක ගිහලා එනකොට අපේ කොල්ලෝ ටික එතන ක්‍රිකට් ගහනවා ගමේ ළමයි ටිකක් අල්ලගෙන. මේ තියන්නේ අපේ අන්තිම නැවතුම්පල. ඉතින් මේ තියන්නේ කල්තොට අමුණ. ඉතින් අපේ කට්ටියට නාන්න ඕන කියපු නිසා කට්ටියව කල්තොට අමුණ ළඟට එක්කන් ආවා. දැන් අපේ මේ බස් එක මගදී කැඩුන නිසා කට්ටිය මේ පයින් යන ගමන් ඉන්නේ. මේ බලන්න ඉතින් කළුවරේ වුණත් කට්ටිය මාර විදියට සතුටු වුණා. ඉතින් මේ විදියට දවස් 3ක මතක ගොඩාක් එකතු කරගෙන අපි දුකින් වුණත් මාතරට එන්න පිටත් වුණා. මේ බලන්නකෝ ඉතින් බස් එකට නැගපුවේ ඉඳන් කට්ටියගේ වැඩේ නටන එක. මේ එක බස් එකක් විතරයි. අනිත් බස් එකත් මේ විදියටම නටනවා. බස් එකට නැගපු වෙලාවෙ ඉඳන් බස් එක මාතරට එනකම්ම වාඩි වුණේ නැහැ හැමෝම කරේ නඩපු එක. ඉතින් මේ වගේ ලස්සන මතක ගොඩාරියක් එකතු කරගත්ත දවස් 3ක් හරි ඉක්මනට ගෙවිලා ඉවර වුණා. ඉතින් මේ විදිහට වීඩියෝ වලින් එකතු කරගත්ත මතක ටික මම එකෙන් ඔයාලත් එක්ක බෙදාගත්තා. දුකින් වුණත් ඉතින් දැන් ගමනේ අවසානයේටම ළඟා වෙලා තියෙන්නේ. ඒත් ඉතින් කට්ටියගේ නැටිල්ල නඩු වෙන්නේ නැති නිසා අපේ සර් කිව්වා බීච් එක ගාව බස් එක නතර කරලා කට්ටියට හොඳට නටන්න දෙන්න කියලා. ඉතින් මේ බස් දෙකේම සින්දු දාලා කට්ටිය තරගෙට නටනවා. මෙන්න මේ විදිහට තමයි හරි ලස්සන මතක පුරවගත්ත දෙවෙනි දවසත් අපි ඉවර වුණේ. ඉතින් පළවෙනි දවස් බැලුවේ නැත්තම් දැම්ම ගිහලා ඒකත් බලන්න කියලා කියන ගමන් channel එකත් subscribe කරගෙන යන්න අමතක කරන්නේ නැතුව. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකන් හිටියට හැමෝටම ආදරේ. එහෙනම් අදට ගිහින් එන්නම්. බයි.